සුබ උදෑසන සියලු දෙනාටම මම සති දෙකකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ. මං කලින් පහුගිය දවස් ටිකේ කරේ අර මුලින් ඉඳපු පැල 30 ගැන. පැල 30ට අමතරව මම පැල 10ක් 15ක් විතර දාලා තිනෝ එළියේ. ඒකට හේතුව තමයි එතන මේ පැල 30 එක පැලයක් හරි කොඩ වුණාට පස්සේ ඒවට රිප්ලේස් කරන්න පැල ටිකක් හදාගන්න එක. මේ තියෙන්නේ ඒ පැල එලි මහනේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ වල් නෙලන්න ඕනි. මේක නැත්නම් වාණිජ්‍ය වගාවකට සුදුසු නෑ. මම රැකියාව කරන ගමන් නිසා තමයි මේ නයිමිරිස් වගාව කරගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් වල් නෙලන්න වෙලාවක් නැතිකම තිබ්බේ. දැන් අද නෙල්ලිල්ල සුද්ධ කරලිල්ල දාන්න ඕනේ. මේ කොඩ වුණාට පස්සේ කොඩ වීම හෝ හිටු මැරීම රෝගී තත්ත්වයට මුහුණ දුන්නට පස්සේ පැල අයින් කරලා ඒ වෙනුවට පැල දාන්න හදාගත්ත පැල කීපයක් මේ ආකාරයට තියෙන්නේ. ඊට අමතරව ගියොතුව ගාවට කෑමට ගන්න තියෙනවා. මේ තියෙන්නේ ශාග් පැල ටික. ඒ පැල ටිකේ වර්ධනයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රධානම කාරණේ තියෙන්නේ ඒකේ ප්‍රභේද ගානක් තියෙනවා නයිමිරිස් වල. ඒක තමයි මට කියන්න ප්‍රධානම කාරණේ තියෙන්නේ. හේතුව තමයි මම කතා කරන්නේ අපි නයිමිරිස් වගාව කොහොමද අඩු මුදලකින් කරගෙන යන්නේ කියන කාරණේ තමයි කරගෙන යන්නේ. එතකොට අපි කොහොමද ස්මාර්ට් වගාවට පොලි ටනල් එක තුල වගාවකට අවශ්‍ය පිරිවැය පොලි ටනල් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරපු එක දැන් තියෙනවා අඩි වර්ග අඩි 10 ලක්ෂ 6ට තියෙනවා. ඔය විකුණන ඒව රට යන්න කට්ටිය එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ ඒ අඩුම ලක්ෂ 6ක් වෙනවා. හදාගන්න ගියොත් එimhe ඊට වඩා වැඩි. එතකොට අපි කොහොමද මේ වගාව කරගෙන යන්නේ කියන එක මම මුලින්දම කිව්වා. මේකට පාවිච්චි කරේ අපි කාබනික පොහොර. ඒක නිසා සාමාන්‍යයෙන් අස්වැන්න ප්‍රමාණය අඩුවීමක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය නම් කොහොමද මේ කරගෙන යන්නේ කියන එක ගැන ඕගොල්ලන්ට තියෙන ගැටලු විකුණන්න තියෙන ගැටලු ගැන සමහර අය කමෙන්ට් දාලා තිබ්බා. කමෙන්ට් දාන්න කමෙන්ට් වලට මම උත්තර නොදී ඉන්නේ. උත්තර දෙනවා අනිවාර්යයෙන්ම. ප්‍රධානම කාරණේ තමයි මේ වගාව කරගෙන යද්දී කිසිම විටක පැලයක් දෙකක් කොඩ වුණා, හිටු මැරුණා කියලා වගාව අතාරින්න එපා. ඒකට හේතුව තමයි අර පැල 30 හදද්දී මම මේ පැලයක් මොකක් හරි කොඩ වීමක් හෝ හිටු මැරීමක් තියෙනවා නම් පැලේ සම්පූර්ණයෙන්ම අයින් කරලා රීප්ලේස් කරන්න හදාගෙන තියෙනවා. ඒතකොට ලොකු ප්‍රමාණයක් දැන් පැල 100ක් කරද්දී අනිවාර්යයෙන්ම පැල 10ක් 15ක් අතර ප්‍රමාණයක් කොඩ වීමට හිටු මැරීමේ රෝගයට ලක් වෙන්න පුළුවන්. ඒව ශේෂ්ත්‍රයේ තියන්න එපා. අනිත් පැල වලට බෝ වෙනවා. ඒව ගලවලා අරගෙන ඉල්ලා පුච්චා දැමීම කර යුතුයි. පැලයක් සමහර වෙලාවට හිටු මැරෙන්නේ කරල් හැදුනට පස්සේ. එතකොට ගලවලා අයින් කරන්න ලෝබයි. ඒ වුණාට අනිවාර්යයෙන්ම ශේෂ්ත්‍රයෙන් අයින් කරන්න ඕනේ අනිත් පැල වලට රෝගයේ බෝවීම පාලනය කිරීම සඳහා. අනිත් කාරණේ තමයි ප්‍රධානම කාරණේ කොහොමද පොහොර භාවිතයේ. මේක හයිබ්‍රිඩ් වගාවක් නිසා රසායනික කාබනික පොහොර ප්‍රමාණවත් වෙන්නේ. අස්වැන්නේ ලොකු අඩුවීමක් වෙනවා. රසායනික පොහොරත් භාවිතාව කරන්න ඕනේ. එතකොට අපි කාබනික පොහොර සාමාන්‍යයෙන් ගැඩවිලි පොහොර වගේ දේවල් පාවිච්චි කරනවා නම් කාබනික පොහොර වලට යන පොහොර ඉල්ලුම අඩු කර ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රෝපණ මාධ්‍ය සකසා ගැනීමේදී කොම්පෝස්ට් එකයි කරදාහිය එකයි මතු පිටපස් එකයි කියන මිශ්‍රණය හදාගත්තා. අපි හදාගත්ත මාධ්‍ය පාවිච්චි කරොත් එහෙම අපිට තවත් කොම්පෝස්ට් හදාගත්තොත් එහෙම කොම්පෝස්ට් වෙනුවට ගැඩවිලි පොහොර භාවිතා කරන්න පුළුවන් නම් අපිට යන ඉල්ලුම වියදම සම්පූර්ණ වියදම අඩු කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැල 100කට ගණන් බැලුවොත් එහෙම පොහොර සඳහා යන වියදම සාමාන්‍යයෙන් රුපියල් 11000ක් 12000ක් වගේ ප්‍රමාණයක් තමයි මාස 4ක් සඳහා පැල 100කට යන වියදම. ඊට පස්සේ යන්නේත් මාසෙකට සාමාන්‍යයෙන් පැල 100කට යන වියදම
ඊළඟ මාසේ ඉඳන් රුපියල් 3000ත් 5000ත් අතර ප්‍රමාණයක් යන්නේ. එතකොට 4 වෙනි මාසේ ඉඳන් අපිට නයිමිරිස් සස්පෙන්ඩ් ලබා ගන්න පුළුවන්. එතකොට ඒක ගැන මම පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්නම්. අද දවස් ඇතුළත කරන්න පුළුවන් වුණොත් එimhe මිල ගණන් දාලා ඉල්ල මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ සතියේ හරි කොහොමද නයිමිරිස් වල රසායනික පොර භාවිතයේදී කඩේ තියෙන මිල සම්බන්ධව මිලයි ඒකත් එක දැන් උදාහරණයකට අපි ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 15ක් දානවා ලීටර් 10ක දීගලිල් තමයි පාවිච්චි කරන්නේ. ලොකු පැල වලට තමයි මිලිලීටර් 500 ගානේ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මුල් මාසයේදී මිලිලීටර් 200 ගානේ, දෙවෙනි මාසයේදී මිලිලීටර් 300 ගානේ, තුන්වෙනි මාසයෙන් තමයි මිලිලීටර් 500 ගානේ එක පැලයකට ලැබෙන විදිහට අපි පාවිච්චි කරන්නේ. ඇල්බර්ට් සොලියුෂන් එකේ ග්‍රෑම් 200 පැකට් එකක් වෙනවා රුපියල් 510ක් වෙනවා. එතකොට 510කින් අපිට පාවිච්චි කරත් ඒක දී කරන ලීටර් 10 දී කරලා ගනිද්දී අපිට සාමාන්‍යයෙන් මාසයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙන පැල 100ක් සඳහා. එතකොට ඒ වගේම තමයි K44 එක ගත්තොත් එහෙම ග්‍රෑම් 500 රුපියල් 600ක් වෙනවා. ඒකත් ග්‍රෑම් 15 ලීටර් 10ක දී කරලා දවස් 20කට පස්සේ දාගෙන යන්නේ. සාමාන්‍යයෙන් ඒක මුලින් පටන් ගනිද්දී එක පැලයකට මිලිලීටර් 200යි 300යි 500 විදිහට දාගෙන වගාව අවසානෙත් එක්ක කරගෙන යනවා. එතකොට ඒම කරගෙන යද්දිත් පැල 100ක් සඳහා යන වියදම සාමාන්‍යයෙන් සෑහෙන අඩු ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට කොහොමද මේ වගාව කරගෙන යන්නේ? වගාව සම්බන්ධව ගැටලු තියෙනවනේ එහෙම අනිවාර්යයෙන්ම කමෙන්ට් දාන්න මම ඒකට උත්තර දෙන්නම්. එකක් තමයි අපි අපේම පැල නිෂ්පාදනය කරගත්තට පස්සේ අපිට ඕන වෙලාවට පැල රීප්ලේස් කිරීමේ හැකියාව තියෙනවා. වෙනත් පැලයකට මාරු කිරීමේ හැකියාව තියෙනවා. වගාවේ මොනවා හරි කොළ කොඩවීමක් හෝ හිටු මැරීමේ රෝගයක් තියෙනවා නම් එහෙම ටක් ගාලා අයින් කරලා ඒ වෙනුවට අපිට පුළුවන් වෙනවා පැලයක් රීප්ලේස් කරගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම වගාවේදී රීප්ලේස් කරගන්න පැල ටිකක් හදාගන්න. තමන් පැල නිෂ්පාදනය කරන්න අඩු වියදමකින් පැල නිෂ්පාදනය වගාව සම්පූර්ණයෙන්ම සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට උත්තර නොදී ඉන්නේ දැන් මේ ගෙවතු වගාවේදී තක්කාලි මේ විදිහට වගා කරගෙන යනවා. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය වාණිජ්‍ය වගාවක් විදිහට වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ නයිමිරිස් වගාව. සමහරු කියන ප්‍රශ්නයක් තමයි නයිමිරිස් දෙන්න තැන් කෝ කියලා. නයිමිරිස් තියෙනවනම් ඕන තරම් මාකට් එකේ දෙන්න තැන් තියෙනවා. ඔබ විලින්දුන්ට රැවටෙන්න එපා. ඔබම මාකට් එකක් හොයාගන්න. එතකොට ඔබට දිගටම පළදාව විකිණීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක සමගරන් දෙන්න ඔබට ලොකු ආදායම් මාර්ගයට යන්න පුළුවන්. ඒක මම බය නැතුව කියන කාරණය. බොහොම ස්තුතියි. මම ඊළඟ වීඩියෝ එකකින්